කාලේ ලොකුම ෆයිට් එක තියෙන්නේ ඔයාටයි අර තමන්ගේ ජීවිතේ හම්බෙන හොඳම මිතුරාත් තමන්ගේ ජීවිතේ හම්බෙන හොඳම හතුරාත් තමන් කියලා කතාවක් තියෙනවා. අපිට සමහර දේවල් කරන්න පුළුවන් වෙන්නේත් අපි හින්දා. අපිට සමහර දේවල් කරන්න බැරි වෙන්නේත් අපි හින්දා. ඒ හින්දා මේ ටිකේ අර ඔයාගේ මයින්ඩ් සෙට් එක පට්ටම පොසිටිව් තත්ත්වයක තියාගන්න ඕනේ. මම දකිනවා සමහරවිට ගෲප් වල ළමයි එහෙම කියනවා මට මේ ටික බැරි වෙයි. මේ මාතෘකාව නම් මම අත්හරින්න ඉන්නේ මේක බෑ. මේවා කොච්චර හැදුවත් බෑ. අර අර බෲස්ලි එක සැරයක් කියලා තියෙනවා විහිළුවකටවත් තමන් ගැන විහිළුවක් කරන්න හොඳ නෑ කියලා. ඊට සර්ච් කරලා බලන්න. තමන් ගැන විහිළුවක් කරන්න හොඳ නෑ. කියන්නේ තමන්ව අව탁සීරු කරගන්න එක තමන්ගේ මොලේ විසින් නෝමලයිස් කරගන්නවා. අපෝ ඔයාට නම් මේ පාඩම බෑ කියලා අපිම කියන්න ගන්නවා. එහෙනම් කිසිම විදියකින් තමන්ව අව탁සීරු කරන්න දෙන්න එපා. මොකද ඒවා ඊට පස්සේ නෝමලයිස් වෙනවා. ඇඟ ඇතුළෙන්ම ඒක ඔටෝමැටිකලි එහෙම වෙනවා. හරි? ඊළඟ කාරණාව තමන්ට ප්‍රධානම හතුර වෙන්න දෙන්න එපා තමන්ගේ ප්‍රධාන මිතුර තමන් වෙන්න ඕනේ. මොකද ඕන තරම් දැන් මේ දවස්වල ප්‍රශ්න තියෙනවනේ. ආයි ප්‍රශ්න වල අඩුපාඩුවක් නැහැ නේ. හැම පැත්තෙම ප්‍රශ්න තියෙනවා. ස්ට්‍රෙස් එක වැඩි. මේ ටික කොහොම බලන්නද කියලා හිතෙනවා. අර හැම වෙලාවෙම තමන් කරන ෆයිට් එක දිනන්න ඕනේ. අර බෑ කියාගෙන එන අපේ පැත්තේ ඇතුලෙන් වෙන පාර්ට් එක ටක් ගාලා පරද්දලා දාලා නෑ මේක මෙහෙමයි කරන්නේ මම මෙහෙමයි කරන්නේ කියලා ඒ වෙලාවෙම හිතන්න ඕනේ. මෙහෙමයි කරන්නේ කියලා හිතන්න ඕනේ මේ වෙලාවෙම. මේක නම් අතාරින්න වෙයි මේක නම් බෑ මට සුළු කිරීම බෑ. හරි මම හිතන එක වරදින මට ජ්‍යාමිතිය බෑ ආලෝකය බෑ මට. වගේ හිතන ඒවා අර ඔයා විසින්ම නෑ. අඩුපාඩුවක් තියෙනවා මම ඒක හදා ගන්නවා. මම මෙන්න මේ පිළිවෙලට තමයි ඒක හදාගන්නේ කියලා ඔයාම ප්ලෑන් එකක් හදලා තියාගන්නවා. පට්ට පොසිටිවිටි එකක් මේ වෙලාවේ වැදගත්. මොකද ඕගොල්ලෝ දන්නවා පේපර් එකක් ලියන්න ගියත් ඒ ලියන මානසිකත්වය මත ලොකු ලකුණක් දාපවතිනවා. ලියන වෙලාවේ මම දෙන්නම් වැඩේ කොහොම හරි උපරිම MCQ ගණනක් ගහ ගන්නවා. දන්නේ නැති ඒවත් මේ විදිහට මේක කහමාන දිහා බලලා හරි කණා ගහනවා. වෙලාව පුළුවන් තරම් ඉතුරු වෙන විදිහට ලේසි ටික මුලින් හදලා අමාරු ටික අතහැරලා දාලා ගහනවා. ඊට පස්සේ එසේ වල පුළුවන් තරම් ලේසි මේක මුලින් කර ඉස්සරහට යනවා. වගේ ෆුල් ෆෝකස් එකේ වැඩේ කරනකොට අර ඒ වෙලාවේ ෆුල්ම ගේම් එකේ ඉන්නවනම් අර ගේම් එකේ ඉන්න වෙලාවේ උපරිම ගේම් එකේ ඉන්නවනම් මාර විදියට ලකුණු වර්ධනය වෙනවා. මාර විදියට ලකුණු වෙනවා. ඒ හින්දා අර පේපර් එකක් ලියන වෙලාව වුණත් කවදාවත් දැන් ඉස්සරහට තියෙන පේපර් එකේ වුණත් අර කඩා වැටෙන්න එපා. පේපර් එක මොන හරි විදිහකට ඒක අමාරු නම් ඒක හැමෝටම අමාරුයි. ඒක ලේසි නම් ඒක හැමෝටම ලේසි. ලේසිද අමාරුද කියන නෙමෙයි උපේක්ෂාවෙන් පේපර් එක දිහා බලලා පුළුවන් තරම් ලකුණක් Tamanට පුළුවන් පෞද්ගලික ලකුණ එකතු කරගන්න. පේපර් ලේසි වීම අමාරු වීම මත කිසිම දෙයක් රඳා පවතින්නේ නැහැ කියන එක තේරුම් ගන්න. පේපර් එක අමාරු නම් ඒක හැමෝටම අමාරුයි. ලේසි නම් ඒක හැමෝටම ලේසි. ඒ හින්දා සාමාන්‍ය පේපර් එක ලේසි වුණොත් ඔයා දුක් වෙන්න ඕනේ. මොකද පේපර් එක ලේසි වුණොත් අර දුර්වල මානසිකත්වයක ඉන්නේ උන් ටිකත් පේපර් එක කොහොම හරි ලියා ගන්නවා. හැබැයි හිත හයියේ උන් ටික විතරයි පේපර් එක අමාරු වුණොත් ලියන්නේ. අන්න උන් ටික කොහොමත් අක් ගාලා උඩ රෑන්ක් වලට එනවා. හරිද? මේ වෙලාව වෙනකම් මේ ලයිව් එකේ මේක අල්ලගෙන ඉන්නේ උන් හිත හයියේ උන්නේ. මොකද ඔයාලට මේක අතහැරලා දාලා යන්න ඕන තරම් හේතු තිබ්බනේ මේක මැද්දෙන් තේරෙන්නේ නැති කැලලකුත් යන්න දෙන්න මොනවා හරි. ඒතොර එහෙම වුණාමත් මේක අතහැරලා දාලා ටිකක් ඉන්න හිතෙනවා, නිදිය ගන්න හිතෙනවා, හෙට උදේ හැරලා බලන්න හිතෙනවා, පස්සේ වෙලාවක ඉතුරු ටික බලන්න හිතෙනවා. කොච්චර දේවල් දැන් අපේ හිතට එන හිතුවිලි 1000ක් ගත්තොත් 999ක්ම හැසිරෙන්නේ අපේ කම්ෆර්ට් එක ඉස්සරහට එන විදිහටනේ. ඒ කියන්නේ අපේ පහසුතාවයනේ අපේ හොඳ නෙමෙයිනේ. ඒ නිසා අර ඒ හිතට එන හිතුවිලි වලින් Tamanට මේ වෙලාවේ අපහසු තීරණේ ගන්න හැම වෙලාවෙම අර අපහසු තීරණ පහසු ජීවිතවලට ගෙනියනවා හැම වෙලාවෙම. පහසු තීරණ පසු කාලිනව අපහසු ජීවිතවලට ගෙනියනවා. හරි? පහසු තීරණ අපහසු ජීවිතවලට ගෙනියනවා. ඒක සාමාන්‍යයෙන් අපේ සමාජයක ඉන්න අවුරුදු 40 ගණන් වල 50 ගණන් වල මිනිස්සු දැක්කම කිව්ව හැකි. මේ මිනිස්සු තරුණ කාලේ බහුතරයක් ඔහේ ඉඳලා. හරි? ගත්තොත් ඔහේ රස්තියාදුවක් ගහගා තමන්ගේ ආතල් එක වෙනුවෙන් මහන්සි වෙච්ච නැති තමන්ගේ ආතල් එක වෙනුවෙන් ඔහේ හිටපු මිනිස්සු. ඒ වෙලාවේ බොහොම පහසු තීරණ අරන් අද අපහසු ජීවිත ගෙවනවා. හැබැයි ඉඳලා හිටලා ගෙද දෙන්නෙක් ඉන්නවා තමන්ගේ තරුණ කාලේ පට්ට කට්ටක් කාලා. හරි? ඒ කියන්නේ ඒ තමන්ගේ තරුණ කාලේ මේකට යට කරගෙන අපහසු තීරණ ගත්තයෝ තරුණ කාලේදී. උන් දැන් මාර පහසු ජීවිත ගෙවනවා. හරි? ඒ හින්දා මේ වෙලාවේ ගන්න පුළුවන් හැම වෙලාවෙකම uncomfortable අපහසු තීරණේ ගන්න ඒක වඩා පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම හොඳ මයින්ඩ් සෙට් එකකින් ඒ තීරණේ ගන්න. තව පැයක් පාඩම් කරන්න හිතුනොත් පාඩම් කරන්න. අමාරුවෙන් පාඩම් කරන්න. අපහසු තීරණේ. හැබැයි උපරිම ගැම්මෙන් ඒ පැය උපරිම ගැම්මෙන් වැඩ ටික කරන්න. උපරිම ගැම්මෙන් උපරිමයේ වැඩ ටික කරන්න. ඒකයි වෙන්න ඕන. හරිද? මේ ගෙවෙන්නේ අර ජීවිතේ ටර්නින් පොයින්ට් එක ගෙවෙන කාලය.
මේ ගෙවෙන්නේ අවසන් දින කීපේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක ගෙවෙන ඕකෙන් ටර්න් වුණොත් අර මිනිසුන්ගේ ජීවිත ටර්න් වෙන පැති හිතා ගන්න බෑ. සමහර වෙලාවට F3ක් දාන්න හිටපු එක සමහරට ඊට පස්සේ මොකක් හරි පොඩි කෝස් එකක් කරලා මොකක් හරි පොඩි රස්සාවක් කරලා මොකක් හරි ජීවිතයක් ගෙවන්න තියෙන එක මේකෙන් සමහරට C2S එකක් දාගෙන සාමාන්‍ය මූලික කෝස් එකකට ගිහිල්ලා ඒ කෝස් එකේදී ගේම්ෙන් වැඩ කරලා ඒකේ ස්පෙෂල් එකකට සිලෙක්ට් වෙලා ඒකේ නිකන් ෆොරින් ස්කෝල් එකකට වගේ සිලෙක්ට් වෙලා PhD එකක් වගේ කරලා ප්‍රොෆෙසර් කෙනෙක් විදියට දවසක ලංකාවේ ආයි එන්න පුළුවන් කියන්න බෑ ජීවිත ටර්න් වෙන්නේ මාර විදිවලට හරිද මාර විදිවලට ජීවිත ටර්න් වෙන්නේ ඒ හින්දා මහන්සි වෙන්න ජීවිතේ ටර්න් වෙන පොයින්ට් එක මේක කොච්චර මහන්සි වුණත් පාඩුවක් වෙන්නේ නැහැ මේ ටිකේ හරි අනිත් මිනිස්සුත් එක්ක සංසන්දනය කරන්න එපා. තමන්ව විශ්වාස කරන්න එපා. අර අලිපැටිය කතන්දරේ තියෙනවනේ. අලිපැටියෙක් කීලා නැති අලිපැටියෙක් මුලින්ම අල්ලගෙන ගහලා පොඩි දුර්වල දන්වැලකින් තමයි ගස්වල ගැට ගහලා තියන්නේ. ඒතර ඒ අලිපැටිය පොඩි හින්දා උටේ දන්වැල කඩා ගන්න බෑ. ඌ කකුල අරහෙට මෙහෙට ගසලා බලනවා ඒ දන්වැල කඩන්න පුළුවන්ද කියලා. උටේ දන්වැල කඩා ගන්න බෑ. කකුල තුවාල වෙනවා. ඒ නිසා ඌ වැඩේ අතහැරලා දානවා. ඉතින් ඌ පොඩි කාලේ පුරාවට මේක try කරලා දිනවා. ඌගේ පොඩි කාලේ ඌගේ ශක්තිය මදි හින්දා දන්වැල කඩා ගන්න බෑ. කඩා ගන්න බැරි හින්දා උන් ඒ විදිහට දන්වැල කඩා ගන්න බැරි හින්දා ඌ try කරනවා. try කරලා අසාර්ථක වෙනවා. ඊට පස්සේ ලොකු වුණාම ඌ හිතනවා මට පොඩි කාලේ බැරි වෙච්ච හින්දා මට කලින් බැරි වෙච්ච හින්දා දැනුත් දන්වැල කඩා ගන්න බැරි වෙයි කියලා. ඒ විදිහට තමයි අලි පස්සේ කාලෙකත් හීලා වෙලා ඉන්නේ. නැත්තම් අලින්ට ඒ ලොකු අලින්ට ඔය තියෙන දන්වැල කියන්නේ නිකන් අපිට පොඩි නූල් කැල්ලක් වගේ. උගේ ශරීර ශක්තියට සාපේක්ෂව දන්වැල කියන්නේ නිකන් අපිට නිකන් පොඩි නූල් කැල්ලක් වගේ. අපිට දන්වැල කඩන්න පුළුවන් අපිට නූල් කැල්ලක් කඩන්න පුළුවන් වගේම ඌට දන්වැල කඩන්න පුළුවන්. හැබැයි උගේ අර පොඩි කාලේ ඉඳන් ඔළුවේ තියෙනවා පොඩි කාලේ ඉඳන් හීලා කරන විදිහේ තියෙනවා මේක කඩන්න උත්සාහ කරොත් මම කකුල රිදෙයි. මේක කඩන්න උත්සාහ කරොත් මම කකුල තුවාල වෙයි කියලා. අර හිතේ තියෙන කන්ට්‍රෝල් එකකින් තමයි කියන්නේ හිතේ ඌව කන්ට්‍රෝල් කරලා තමයි ඌ අවශ්‍ය විදිහට පාලනය කරගෙන තියාගෙන ඉන්නේ. ඒ නිසා අර වෙන මිනිස්සු කියපු කතන්දර වලින් හරි මොනවා හරි දේවල් වලින් ඔයා හිතන් ඉන්නවා නම් ඔයාට මෙච්චර තමයි පුළුවන් කියලා මට මීට වඩා නම් දෙයක් බැරි වෙයි කියලා කරුණාකරලා ඒක අයින් කරන්න. අන්තිම මොහොතේ කළ හැකි දේ අසීමිතයි. මෙන්න පැය 5යි ගානකදී පට්ට ලකුණු ගානක් එකතු කරගත්තා. එතකොට දැන් මේකෙන් පස්සේ මම අර රිසර්ච් කෝ සිස්ටම් එකත් රිලීස් කරන්නම් විනාඩි 15ක් විතර යද්දී මේ ටික චුට්ටක් මේ නෝට්ස් ටික පිළිවෙලක් කරගෙන කියන්නේ මං හිතනවා ආලෝකයේ ගෙස්ට් එකේදී උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා. උපරිම දෙයක් අපිට කරගන්න පුළුවන් වුණා කියලා හැම පැත්තෙම ලකුණු එකතු කරගන්න. මේ විදිහට දිගටම ශේෂ්ත්‍රයේ මොකද්ද කොහොමද ආලෝකයේ රිවයිස් වුණාද පුළුවන් වුණාද මතක් වුණාද කියලා YouTube එකේ ඉවර වුණාට පස්සේ කමෙන්ට් එකක් දෙන්න මම යන ගමන් කොහොමත් ඔය විදිහට කියෙක්ස් දැම්මා. කියපාරක් තාම. හරිද? හරි. එහෙනම් ජයවා. එහෙනම් තව පැය දෙකක් වැඩ ගන්න පුළුවන් අද.